මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අද කියනවා එතුමා 2005 බලයට ආවේ ජනතාව ඉල්ලා හිටියලු එතුමගෙන් ත්‍රස්තවාදයෙන් රට මුදා දෙන්න කියලා. 2005 ජනාධිපති වරණයේදී එතුමගේ පක්ෂයේ බහුතරයකගේ සහාය ලැබුණේ නැහැ. එතුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහාය ලැබුණේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඒ වගේම මංගල සමරවීර මහත්තයාගේ ශක්තිය විතරයි. 2004 ඒ හදපු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ අගමැති ධූරය එතුමට ලැබුණේ නැහැ. ඒක ලැබුණේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ අගමැති ධූරය ප්‍රතික්ෂේප කරපු නිසා තමයි අපේ හාමුදුරුවරුන්ගේ ඉල්ලීම මත මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැතිකම ලැබුණේ. ඒ වගේම එතුමගේ සහෝදරවරු කිසිම කෙනෙක් එතුමට අපේක්ෂකත්වයේ ලැබෙනකන් ජනාධිපති ධුරේ මේ රටට ආවේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එතුමට සහාය දුන්නේ මෛත්‍රී ඇමතුමාත් ඒ වගේම මංගල සමරවීර ඇමතුමාත් විතරයි. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ එදා සහාය දුන්නා අනුර දිසානායක මහත්තයලා නන්දන ගුණතිලක මහත්තයලා. ඒ වගේම ජාතික හෙළවුරුමේ අපි එතුමට සහාය දුන්නා ඒ දුෂ්කර සටන ජය ගන්න. තුමා මුළු රටෙන්ම කෙලෙහි ගුණේ ඉල්ලනවා. හැබැයි තමන් ඉහළට නැගලා කරගෙන යන කාර්යයත් එක්ක තමන් ඉහළට නැගපු මිනිස්සුට එතුමා කෙලෙහි ගුණ සැලකුවද කියන එකට මීට වැඩිය හොඳ සාක්කයක් නෑ මිත්‍රවරුනි. අපි මහත් බලාපොරොත්තු තියාගෙන හිටපු ජෙනරල් සරත් පොන්සේකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එදා එල්ල කළා. එදා අරලියගහ මන්දිරයට අපි ගිහිල්ලා කිව්වා ජනාධිපතිතුමනි රටේ හමුදාපති මරන්න හදලා තියෙනවා. එතුමා මිය යයිද දන්නේත් නැහැ. තවත් බලන් ඉන්න එපා. කොටින්ට විරුද්ධව සටන් විරාමයේ පැත්තකට දාලා යුද්ධ කරන්න කියලා අපි කිව්වා. අද ජාතිය බේරගත්තයි කියන නායකයා මොකද එදා කිව්වේ? කිව්වා ජාත්‍යන්තර ප්‍රජාව බලන් ඉන්නවා මට බෑ සටන් විරාම කිවිසුම කඩන්න මට බෑ යුද්ධ කරන්න කියලා කිව්වා. අන්න අපි දැනගත්තා මේ ඩබල් ගේම් එකේ තරම අපි දැනගත්තා. තමන්ගේ හමුදා නායකයාට මරාගෙන මැරෙන ප්‍රහාරයක් හමුදා මූලස්ථාන එල්ල කරලා තියෙන කොටත් සටන් විරාම කිවිසුම කඩ කරලා ප්‍රභාකරන් එක්ක යුද්ධ කරන්න හයියක් කැක්කුමක් මහින්ද රාජපක්ෂ මහත්තයාට තිබුණේ නැහැ. ඒක අපි වගකීමෙන් කියනවා. අද එතුමා කියනවා මේ කඳවුරේ ඉන්නේ මෛත්‍රී ඇමතුමත් එක්ක මේ පොදු අපේක්ෂක එක්ක කොටි සංවිධානය. කොටි සංවිධානවල මේ කඳවුරේ ඉන්නේ. මිත්‍රවරුනි ප්‍රභාකරන්ගේ කාලේ ජාත්‍යන්තර කොටි ජාලය මෙහෙව්වේ කුමාරන් පද්මනාදන්. ප්‍රභාකරන්ගේ මරණයෙන් පස්සේ කොටි සංවිධානයේ නායකයා කුමාරන් පද්මනාදන්. ඒ කුමාරන් පද්මනාදන් කොටි නායකයා ඉන්නේ මෛත්‍රීපාල පිළේද මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කුවේද කියලා තිස්ස මහරාම ජනතාව දන්නවා. ඒ වගේම ඔබතුමාලට මතකයි යාලේ මෙතන ඒ වගේම මොණරාගල මේවට කොටි කල්ලි රිංගලා මේ කතරගම 100,000 ගණන් මිනිස්සු බස්වල බෝම්බ තියලා මැරුවා. ඒ මරන්න සම්පූර්ණයෙන්ම මුල්ුනේ රාම් නගුලන්. ඒ රාම් නගුලන් අද ඉන්නේ මෛත්‍රීපාල මහත්තයාගේ වේදිකාවේද නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ උකුලේද කියලා තිස්ස මහරාම ජනතාව දත යුතුයි. ඒ වගේම අපේ ස්වාමින් වහන්සේලා ඝාතනය කරපු මුස්ලිම් ජනතාව පල්ලිවල මරපු කරුණාලා පිල්ලෑල්ලා ඉන්නේ මෛත්‍රීපාල මහත්තයාගේ වේදිකාවේද නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඔඩොක්කුවේද කියලා තීරණය කළ යුතුයි මිත්‍රවරුනි. අපි කියනවා එකක් මෛත්‍රීපාල මහත්තයාගේ වේදිකාවේ කොටි ඉන්නවයි කියන මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි කියනවා අත්වලල්ලේ තවරිච්ච කොටි නායකයෝ ඉන්නේ මහින්ද රාජපක්ෂ එක්කයි කියලා මේ රටේ ජනතාව දන්නවා කියලා අපි කියනවා මිත්‍රවරුනි. මතක තියාගන්න තිස්ස මහරාමේ සෑම ත්‍රිවිල් මල්ලි කෙනෙක්ම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ස්ටිකරේ ගහ ගන්නකොට මෝටර් සයිකලේ කොඩිය ගහ ගන්නකොට මතක තියාගන්න සංවේදී නායකයා පසුගිය අවුරුද්දේ සෑම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 52ක් අපේ සංවේදී නායකයා ගත්තා. අද තෙල් මිල බහලා තියෙනවා බිමට. අද රුපියල් 80ක් සෑම පෙට්‍රල් ලීටරයකින්ම ගන්නවා. ඒ වගේම ගිය අවුරුද්දේ සෑම ඩීසල් ලීටරයකින්ම රුපියල් 17ක් ගත්තා. ප්‍රයිවට් බස් එකකට ටිකට් එක ගන්නකොට
ළඟම බස් එකට ටිකට් එක ගන්නකොට කෝච්චියට ටිකට් එක ගන්නකොට මතක තියාගන්න සංවේදී නායකයා මේ අවුරුද්දේ හැම ඩීසල් ලීටරයකින්ම රුපියල් 45ක් ගන්නවා. කුප්පි ලාම්පුවේ භූමි තෙල් ලීටරෙන් ගිය අවුරුද්දේ රුපියල් 15යි මේ අවුරුද්දේ රුපියල් 23යි ගන්නවා. තිස්ස මහාරාමේ දුප්පත් මිනිසුන්ගේ කිරිපිටි පැකට්ටුවෙන් ගන්නවා රුපියල් 135ක් සංවේදී නායකයා. සෑම සීනි කිලෝකින්ම මතක තියාගන්න ප්ලේන්ටිය බොනකොට රුපියල් 28ක් ගන්නවා අපේ සංවේදී නායකයා. ඒ වගේම මතක තියාගන්න සෑම පරිප්පු කිලෝකින්ම පරිප්පුයි පානුයි කනකොට මතක තියාගන්න රුපියල් 18ක් ගන්නවා සංවේදී නායකයා. මතක තියාගන්න මෙතුමා මේ ඇඟේ අමාරුවට කොත්තමල්ලි ටික බොනවා නේද? කොත්තමල්ලි කිලෝවටත් 202ක් ගහනවා. ගහලා අර සුපිරි ධනපතින්ට 220ට ආප්ප කන්න සුපිරි වෙළඳ සංකීර්ණ හදනවා. පාරවල් වල ගල් අල්ලනවා සුපිරි කට්ටියට දුවන්න උදේට.